welcome back to my channel. අද බලමු දවස මම මොනවද කරන්නේ කොහෙද යන්නේ කියලා. එහෙනම් ඉස්සරහට බලාගෙන ඉන්න. මම voice එක දාන්නේ නම් වීඩියෝ එක කරලා ඉවර වෙලා මම මේ වෙලාව ඉක්මනට ලේස්ති වෙනවා. මොකද මට පරක් වෙලා තිබ්බා. අන්න මම ලේස්ති වුණා කොණ්ඩ හදාගෙන යන්න තමයි තියෙන්නේ. මම අද යන්නේ කොහෙද කියලා ඔයාලට කිව්වේ නෑනේ. වෙන කොහෙවත් නෙවෙයි මම යන්නේ කෝස් එකට. ඉතින් බස් එකක් එනකන් හෝල්ට් එකේ ඉඳියා. අන්තිමට කොහරි බස් එකකුත් ආවා. බස් එකේ ගිහිල්ලා දැන් මම මේ කෝස් එකට ඇවිත් ඉන්නේ. මාන්සයින ගම හිමි පඩිපෙරන් නැගලා කෝස් එකට ආවා. මම ඉතින් කෝස් එකට ආවහම මෙයා තමයි වීඩියෝ කරන්න බාර ගන්න. එයාට ඉතින් වීඩියෝ කරන්න කියලා මාත් ඉන්නවා ඉතින්. මම ඔයාලට කිව්වනේ මට පොඩ්ඩක් පරක් වුණා කියලා යන්න. ඉතින් ඒක නිසා හැමෝම වගේ කෝස් එකට ඇවිත් තිබුණේ මම තමයි අන්තිමටම ගියේ. ඔයාලා මගේ ෆස්ට් vlog එකේ දැක්කනේ මම කකුල තුවාල වෙලා තිබුණේ. ඒක නිසා මට වැඩ ගොඩ ගහලා තිබුණේ. මොකද මට කෝස් එකට යන්න බැරි වුණා. ඒ ටිකත් ඉවර කරා කොහොම හරි ටික ඊට පස්සේ අපි අම්බාච්චාරු හැදුවා. අම්බාච්චාරු දෙනකන් තමයි මෙන්න මේ පෙරේතය ටික මේස වටේට වාඩි වෙලා ඉන්නේ. කන විතරක් බෑනේ වැඩ කරන්නත් එපයි. මේ ඉතින් මම වැඩ කරන වෙලාවක්. මම ඉතින් මගේ යාළුවයි ඩොලගෙමයි පොඩ්ඩක් එළියට ආවා. එළියට ඇවිල්ලා ඉතින් මේවත් කාලා ගියා. මොකද මේ දවස්වල ආව මාල් රස්නේ පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න මොනවා හරි ඕනේ. ඊට පස්සේ කෝස් එක ඉවර වෙලා තාත්තා එක්ක බයික් එකේ මෙහෙම තමයි තියෙන්නේ. මම ගෙදර ආවහම මාව පිළිගන්නේ ඉතින් මෙන්න මේ යාළුව තමයි. අන්න අද දවස ගෙවන මේ විදියට හොඳටම මහන්සි දැන් තමයි ගෙදර ආවේ. එහෙනම් තවත් ලස්සන දවසකින් හම්බෙනකම් ගිහින් යන්න. බයි බයි.